පාළු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ මාළුව සැඟව කියා. Hello lamai, welcome back to my YouTube channel. ඉතින් ළමයි ඔන්න මම අද ඔයාලට ගෙනාපු වීඩියෝ එක ඔයාලට ටිකක් හුරු ඇති. මොකද මම මේ වීඩියෝ එක තමයි first time මගේ YouTube channel එකේ upload කරේ. ඒකේ පොඩි copyright error එකක් නිසා මට ඒක delete කරන්න වුණා ළමයි. හරිම සෝචනීයයි. ඉතින් මම ඒකේ changes වගේක් කරලා ආපහු අප්ලෝඩ් කරන්න හිතුවා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේ දවසත් සුපුරුදු පරිදි ලෙක්චර්ස් තිබ්බ දවසක්. ඔන්න බලන්නකො ලෙක්චර්ස් ඉවරලා කොහෙද යන්නේ කියලා. හරි ලෙක්චර්ස් කිව්වට ඉගෙන ගන්නම නැහැ. මෙතන පොඩි පිස්සුවකුත් නටන්න ඕනේ නේ. නැත්නම් අපිට කෑවේ නෑ වගේ. යුනි එකටත් සමුදීලා අපි මේ හිමීට පියමනින්නේ. ඔයාලා අපි කවුරුත් දාන සෙවන්සෙන්. අපි මේ දවසේ යද්දී මේකේ අප්ස්ටෙයාර් එකත් යූස් කරන්න පුළුවන් විදිහට හදලා තිබ්බ ළමයි. මට මතක නැහැ මං මුලින්ම යද්දී මේ අප්ස්ටෙයාර් එක කස්ටමර්ස් වල යූස් කරන්න පුළුවන් විදිහට තිබ්බද කියලා. Trust me guys, ඔයාලා මෙතනට ගියොත් ඔයාලට පිස්සු හැදෙයි. මොකද මෙතන පුදුම variations ටිකක් තියෙන්නේ. රාමෙන් එක flavors වලින් තියෙන හැම flavor එකකින්ම වගේ මෙතන තියෙනවා. ඒකයි මම කිව්වේ ඔයාලට මෙතනට ගියොත් ඒ තැන දාලා එන්න හිතන එකක් නැති වෙයි කියලා. ඒ වගේම තමයි ඔයාලට ඕනනම් ඔයාලගේ රාමෙන් එක ඔයාලගේ අතින්ම හදාගන්න පුළුවන්. මට හිතෙන විදිහට ඒක තමයි මෙතන තියෙන ස්පෙෂල්ම දේ. ඔන්න ඉතින් දැන් ඕල්මෝස්ට් කෑම එක හදලා ඉවරයි. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. අපි කට්ටිය එක ෆ්ලේවර්ස් වලින් අරගෙන ෂෙයා කරගෙන තමයි කෑවේ. මොකද හැම එකේම රහ බලන්න එපයි. මෙන්න මේ රාමයන් එක වැඩිය සැර නැහැ. මොකද මේක හර තැමිලි පාර කවර් එකේ තියෙන. මට ඒකේ නම මතක නැහැ. අපි මෙන්න මේ බල්කනි එකේ ඉඳන් තමයි කෑවේ. මොකද ඇතුලේ ඉඩ නැහැ අත්තම ඇතුලේ ටේබල්ස් චෙයර්ස් දාලා තියෙනවා. බට් ඇතුලේ ඉඩ නැහැ ඉන්න අපිට. මෙතන ටිකක් අර calm peaceful වගේ නිසා අපි එළියට ආවා. දැන් ඉතින් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද vlog එක හොඳයි නම් like එකක් දාලා subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙන යන්න. Thanks for watching. Bye bye.